ආයිබෝවන් ඉතින් ඕගොල්ලන්ට අදත් එකෝ ඇග්‍රිකල්චර් ටෙක්නික්ස් වීඩියෝ channel එකකින් ගෙනල්ලා දෙන්නේ ඉතාමත් හොඳ මාතෘකාවක් අවශ්‍ය මාතෘකාවක් ඒ තමයි මේ වර්මි කොම්පෝස්ට් හදන හැටි ඉගෙන ගන්නේ කොහොමද කියලා. ඉතින් වර්මි කොම්පෝස්ට් කියන එක ඕගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා ලෝකයේ තියෙන වෙන කිසිම කාබනික පොහොරකට සම කරන්න බැරි ඉතාම ඉහළම තත්වයේ තියෙන කාබනික පොහොරක් තමයි මේ වර්මි කොම්පෝස්ට් කියලා තියෙන්නේ. වෙන කිසිම පොහොර වර්ගයක් ඒ වර්මි කොම්පෝස්ට් කියන තත්වයට ගන්න බෑ. ඒ තියෙන පෝෂණ ගුණයට ගන්න බෑ. මේක ඉතා නිවැරදිව ආකාරයෙන් හදාගත්තොත්. එතකොට මෙන්න මේ වර්මි කොම්පෝස්ට් හදන හැටි ඕගොල්ලන්ට ඉගෙන ගන්න අවශ්‍ය නම් මේ සුපිරි කාබනික පොහොර ඕගොල්ලොන්ට තෘප්තිමත් වෙන්න ඕන. එහෙම නැත්නම් තිබෙන්න ඕන කරුණු කිහිපයක් ගැන මම ඔයාලට සඳහන් කරනවා. එහෙම නැතුව මේ වැඩේ බොරුවට පටන් අරගන්න එපා. ඒ තමයි ඕගොල්ලන්ට පළවෙනියෙන්ම තියෙන්න ඕන ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි මේකේ අමු ගොම. ප්‍රධාන වශයෙන්ම තියෙන්න ඕන මොකද්ද? අමු ගොම. ඒ කියන්නේ එළ හරක්ගේ හෝ මී හරක්ගේ අමු ගොම ඕගොල්ලන්ට නොකඩවා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක කොපමණ ප්‍රමාණද කියන එක තා පොඩ්ඩකින් මම කියන්නම්. ඊළඟට තමයි ඕගොල්ලන්ට තියෙන්න ඕන කාබනික ද්‍රව්‍ය විදියට මෙන්න මේවා. ඒ තමයි කෙසෙල් කඳන් කෑලි. ඒ කියන්නේ පොඩි පොඩි කෑලි වලට කපලා ගන්න පුළුවන් කෙසෙල් කඳන්. ඊළඟට ඔය වල් සූර්යකාන්ත මානා. එතකොට අපි කවුරුත් දන්න ඔය ඇල්බීසියා කියනවා, වැටිමාර කියනවා, ලාඩප්පා කියන ඒ ඇල්බීසියා වර්ගය. ඊළඟට ඉතාමත් වැදගත් මේ අපේ වෙළඳ පොලෙන් ඉවතලන එහෙම නැත්නම් කුස්සියෙන් අයින් කරන අමු එළවලු සහ පළතුරු අත්‍යවශ්‍යයි. එතකොට මෙන්න මේ කාබනික අමුද්‍රව්‍යයන් ටික ඕගොල්ලන්ට තියෙනවා නම් ඕගොල්ලන්ට මේක හදන්න පුළුවන්. ඊළඟට අත්‍යවශ්‍යම කාරණය තමයි ඕගොල්ලන්ට මේ වැඩේ කරගෙන යන්න හෙවණක් ඕන. ඒක පොල්ලතු වලින් විව්වත් කමන්නේ, පොල්ලතු වලින් මේ හෙවණ දීප එකක් වුණත් කමන්නේ, ඇස්බෙස්ටස් වලින් වුණත් කමන්නේ, ටකරන් වලින් වුණත් කමන්නේ. සාමාන්‍යයෙන් හෙවණක් ඕන මේ වැඩේ කරගෙන යන්න. ඒ හෙවණේ ප්‍රමාණය ඕගොල්ලෝ මේ වැඩේ කරගෙන යන ප්‍රමාණය පරිමාව අනුව හෙවණේ ප්‍රමාණය අඩු වැඩි වෙනවා. ඊළඟට අනිකුත් ඕන ජලය, විදුලිය වගේ දේවල්. විදුලිය අත්‍යවශ්‍යම නෑ, නමුත් සමහර ලාවට අවශ්‍ය වෙලාවට ඕන. ඉතින් ඒක නිසා එවැනි මූලික පහසුකම් ඔයා සතුව තියෙනවා නම් මේක හදන්න ඔයා සුදුස්සෙක් වෙනවා. හරි? ඊළඟට තමයි අත්‍යවශ්‍යම කාරණයක් තමයි අද ඕගොල්ලෝ දැකලා ඇති මේ ඕන තරම් මේ ප්‍රවෘත්ති වල කියනවා මේ කෘෂිකර්මාන්තය සම්බන්ධව සිදු කරන පිරමිඩාකාරයේ තක්කඩිකම් වලට අහුවෙන්න එපා කීක නිතරම කියනවා. අන්න එහෙම පිරමිඩාකාරයේ තක්කඩිකමක් තමයි මේ වර්මි කොම්පෝස්ට් වලත් ලොකුවටම තියෙනවා. ඒ තමයි ඕගොල්ලෝ මෙහෙම හදපු නිෂ්පාදනය ආපහු ගන්නවා අරව මේවා කියලා බොරුවට ඕගොල්ලෝ අන්දලා ඕගොල්ලන්ගේ මුදල් නාස්ති කරනවා. ඒක බෑ. ඕගොල්ලන්ට අත්‍යවශ්‍යම කාරණයක් තමයි මේ වර්මි කොම්පෝස්ට් කරනවා නම් ඕගොල්ලන්ට විකුණා ගැනීමේ අලෙවි කර ගැනීමේ ක්‍රමවේදය ඕගොල්ලෝ සතුවම තියෙන්න ඕන. හරි? අර අමුද්‍රව්‍ය ටික තියෙනවා. ඒ අමුද්‍රව්‍ය ටික හරි. දැන් ඕගොල්ලෝ නිෂ්පාදනය පටන් ගත්තා. නිෂ්පාදනය අලෙවි කර ගැනීමේ ක්‍රමවේදය ඕගොල්ලෝ සතුව තියෙන්න ඕන. හරිත්? එහෙම නැත්නම් ඕගොල්ලෝ එකට ප්ලෑන් එකක් නැතුව මේ වැඩේ පටන් ගන්න එපා. මොකද මෙච්චර පැහැදිලි කරලා ඕගොල්ලන්ට කියන්නේ අද වර්මි කොම්පෝස්ට් හරහා අති විශාල මාෆියාවක් ඕගොල්ලන්ගේ මුදල් සූරා කෑමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. එතකොට ඒක නිසා ඒ අනිකුත් දේවල් වගේම ණය මිරිස් හරහා වෙලා තියෙනවා, පොල්ටනල් හරහා වෙලා තියෙනවා, විවිධ ශේෂ්ත්‍ර හරහා මොකද මේ එල්නිනෝ තත්ත්වයකුත් එන්න කියලා තියෙනවා. ඒක නිසා ලෝකයේ පොහොර වලට ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි. ඒක නිසා මේ වර්මි කොම්පෝස්ට් වලට ලොකු ඉල්ලුමක් එනවා. ඒක හැමදාම තියෙනවා ඒක. ඒක නිසා ඒක ගැන ඕගොල්ලෝ වැඩිපුර කැමැත්තක් දක්වනකොට හොරු ප්‍රමාණයත් වැඩිපුර වැඩි වෙනවා. ඒ නිසා මුදල් එහෙම නාස්ති කරගන්න එපා. ඉතින් ඒ වෙළඳ පොළට ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම කරන්න ඕන විදිය. ඉතින් ඕගොල්ලෝ දන්නවාද Facebook එක පාවිච්චි කරලා අලෙවිකරණය යෙදෙන්න. ඕගොල්ලන්ට ඒක පැකින් සිස්ටම් එක මොකද්ද? ඒක පැකින් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඕනෑම දෙයක් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාම ඕගොල්ලන්ට අපි ඒවා කියලා දෙනවා. ඊළඟට ඕගොල්ලන්ට දැන් අදහසක් අවශ්‍ය වෙනවා මම දෙන්න. ඕගොල්ලන්ට මේ වැඩේ කරගෙන යනකොට අමුද්‍රව්‍ය
කොපමණ ප්‍රමාණයක් ඕගොල්ලන්ට අවශ්‍ය වෙනවද කියලා. ඒක ඉතා වැදගත් කාරණයක්. දැන් අපි හිතමු ඕගොල්ලෝ මේ වැඩේ පටන් ගන්න මේක තව එකක් තියන්න ඕන. මේක ඕගොල්ලෝ මේක ඉතා කුඩා පරිමාණයෙන් පටන් ගත්තා කියලා ඕගොල්ලන්ට ඒක ගෙනියන්න ඒක කරගෙන යන්න ඉතා අපහසුයි. ඒක කරන එකේ ප්‍රායෝගිකව ඕගොල්ලන්ට පහසු වෙන්නෙත් නැහැ. ඒකින්ද හොඳම ක්‍රමය ඉතා කුඩාවටම ඕගොල්ලන්ට මේක කරලා ගෙදර දොරට පාවිච්චියට ගන්නවා කියලා හිතනවා නම් කරන කෙනෙක්ගෙන් ගන්න එක ලාභයි. කිලෝ ගණන් වලින් අරගන්න එක ටිකක් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මේ වැඩේ පටන් ගන්න කියලා මම යෝජනා කරන්නේ අවම වශයෙන්. ඒ කියන්නේ මේක වාණිජමය වශයෙන් ඕගොල්ලෝ මේක මේ පාවිච්චි කරත් එමෙත ඕගොල්ලන්ගේ වගාවක වාණිජ වශයෙන් කියන්නේ ඕගොල්ලෝ විකුණන්න මේක හැදුවත් එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ පාවිච්චියට වඩා හොඳ තමන් හදන තමන්ගේ වගා බිමකට තමන්ගේ පුජ්‍යලික පාවිච්චියකට මේක හැදුවත් ඕගොල්ලෝ අවම වශයෙන් හදන්න ඕන මෙන්න මේ අපි අර සම්ප්‍රදායන කතා කරන 10යි 4 ටැංකිය. ඒ කියන්නේ 10යි 4 ටැංකිය මෙහෙමයි. හරි? ඒ කියන්නේ මේක දිග 10යි අඩි 10යි අඩි හොඳේ. පළල අඩි 4යි උස අඩි 2යි. ඕක තමයි සම්මත වර්මි කොම්පෝස්ට් වාණිජමය වශයෙන් නිෂ්පාදනය කරනකොට හදන ටැංකිය. එතකොට අඩි 10යි අඩි 4යි අඩි 2ක් උසයි. එතකොට මෙන්න මේ වගේ ටැංකියකින් නම් ඕගොල්ලෝ පටන් ගන්නේ ඕගොල්ලන්ට කොපමණ අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ලබාගත හැකිද ලබාගත යුතුද කියන එක මම කියන්නම්. ඒ තමයි ඕගොල්ලන්ට එළහරක්ගේ හෝ මීහරක්ගේ අමු ගොම සෑම දින 45කට සැරයක්ම කියුබ් එකක් අවම වශයෙන් ඕන. කියුබ් එකක් අවම වශයෙන් ඕන. හරි? දින 45කට වරක්. ඊළඟට අනිකුත් කාබනික ද්‍රව්‍ය. ඒ කියන්නේ අපි කතා කරන්නේ කෙසෙල් කඳන් කෑලි, ඉවතලන එළවලු, පළතුරු, ඒ වගේ දේවල්. ඊට පස්සේ වල් සූර්යකාන්ත, එතකොට මානා, එතකොට මොනවාද? ඇල්බීසියා, ඒ වගේ සියලුම කාබනික ද්‍රව්‍ය කියුබ් එකක් ඕන. එතකොට කියුබ් දෙකක් සමස්ත කාබනික ද්‍රව්‍ය ඕන. එකක් තමයි අමු ගොම, එළහරක්ගේ හෝ මීහරක්ගේ අමු ගොම කියුබ් එකක් ඕන. අනෙකුත් කාබනික ද්‍රව්‍ය මම නම් සඳහන් කර කාබනික ද්‍රව්‍ය කියුබ් එකක් ඕන. එතකොට කියුබ් දෙකක් අවශ්‍යයි ඕගොල්ලන්ට දින 45කට වරක් මේ වැඩේ කරගෙන යන්න. හරි? එතකොට මෙන්න මේ අමුද්‍රව්‍ය මේ පරිමාණයෙන් තියෙනවා නම් ඕගොල්ලන්ට ඒක කරගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. නැවතත් කියන්න ඕන ඕගොල්ලන්ගේ මේ හදන පොහොර වර්ග අපි නැවත මිලදී ගැනීමක් නැහැ. ඒක ගැන අතරමැද මතක් කරන්න ඕන. මතක් වෙච්ච වෙලාවේ ඕගොල්ලෝ ඒක ඕගොල්ලොන්ගේ වගා බීමකට හෝ වාණිජ්‍ය වශයෙන් විකුණන්න ප්ලෑන් කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය උපදෙස් අපි දෙන්නම්. නැවත ලබා ගැනීමක් අපි සිදු කරන්නේ නැහැ. ඒවා ඕගොල්ලෝ වංචාවලට අහු වෙන්නත් එපා. ඊළඟ කාරණය තමයි මේ වැඩේ ඕගොල්ලන්ට කරගෙන යනකොට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් පණුවන් ලබා දෙන්න පුළුවන්. පණුවන් අපි සතුව ඉන්නවා. එතකොට નિયમિત පණුවන් අදාලයිසේනියා ෆෙටිඩා කියන පණුවන් සාමාන්‍යයෙන් ගත්තොත් මේ 10/4 ටැංකියක් ආරම්භ කරගන්න ඕගොල්ලන්ට පණුවන් 10000ක් වගේ ප්‍රමාණයක් තමයි ඕන. එතකොට ඒක දැන් නම් මේ වීඩියෝ එක නිකුත් කරන වෙලාවේ යන්නේ පණුවේ රුපියලක් වගේ ගානකට. ඒ කියන්නේ පණුව 10000ක් රුපියල් 10000යි. භාජන වලට වෙනම රුපියල් 500ක් විතර 500000ක් වගේ ප්‍රමාණයක් අය වෙයි. ඒ භාජන වල ප්‍රමාණයට ඔගොල්ලෝ මුදලක් ගෙවන්න කැමති නම් ප්‍රවාහන පහසුකම් ඒවා තියෙනවා. ඒවා වෙනම කතා කරගන්න. යටින් අපි විස්තර ඔක්කොම දානවා. ඊළඟට ඔගොල්ලෝ දැන් මේ වැඩේ අපි කරන්න පටන් කොහොමද ඉතින් එහෙනම් දැන් මේ වැඩේ කරන්නේ කියලා ඔගොල්ලෝ මගෙන් අහුවොත් මෙහෙමයි කරන්නේ. අපි ඉස්සර නම් අපි දැන් මේ පහුගිය කාලේ දිගටම අපි මේ ට්‍රේනින් එකක් කරා රුපියල් 2900ක් වගේ මුදලක් අරගෙන ඒක ගැන බැලුවම ඒක මං අසාධාරණ මුදලක් ගැනීමක් සිද්ධ වෙනවා. මොකද හේතුව මේක කිසිම තේරුමක් නැතුව නිකන් කොහේ හරි යන ගොම්බෙට්ටක් තියනවා දැකලා වර්මි කොම්පෝස්ට් හදන්න ඕනේ කියලා මිනිස්සු නිකන් 2900 ගානේ ඇවිල්ලා වාඩි වෙලා අපෙන් මේක ඉගෙනගෙන යනවා. ඒගොල්ලන්ට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ සල්ලි අපිට යා දෙන්නෙත් නැහැ. ඒක නිසා අපි දැන් ඒ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ගොඩාක් අඩු කරලා තියෙනවා. මොකද හේතුව ඒක තේරුමක් නැති අය මේක බොරුවට මුදල් වීදම් කරලා ඒගොල්ලොන්ට මේක නිකන් මුදලක් අපි ගසාගෙන කෑමක් වගේ දෙයක් වෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඕන නම් අපිත් හදනවා. අවට ඉන්න ගොඩාක් අය දැන් හදනවා. ඒ වයින් ඒගොල්ලෝ මිලදී ගන්න පුළුවන් නිකන් තේරුමක් නැහැ. ඕගොල්ලන්ට වර්මි කොම්පෝස්ට් හරහා ව්‍යාපාරයක් කරන්න ඕන නම් ඒත් අපෙන් උනත් ගොඩක් අයගෙන් ඩිස්කවුන්ට් එකක් අඩු කරලා හොඳ ගාණක් අඩු කරලා අරගෙන ඕගොල්ලන්ට නැවත රීසේල් කරන්න පුළුවන්. එහෙම නැතුව මේ පොඩි ගොම පොඩ්ඩක් දැක්කා කියලා මේ වැඩේ හදන්න යන්න එපා.
ඊළඟට ඔයගොල්ලෝ දැන් මේක කරන විදිහ මං කව ගැඩවිල්ල ඕන තරම් ගන්න පුළුවන්. ඊළඟට ඔයා කරන්න ඕන අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපේ නම්බර එක ඔක්කොම WhatsApp දාලා තියෙනවා. දැන් මම ඕගොල්ලන්ට අපි පැකේජ් එකක් වශයෙන් දෙනවා. ඒක මේ වීඩියෝ එක කරන වෙලාවේ ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. පසුව වීඩියෝ එක කරන වෙලාවේ රුපියල් 20000ක විතර මුදලක රුපියල් 20000ක් පමණ මුදලක් තමයි අපි ගන්නෙ. ඒක ඉතාමත් පොඩි මුදලක්. සාමාන්‍යයෙන් අද මේ වෙනකොට රුපියල් 100ට යනවා නම් වර්මි කොම්පෝස්ට්. ඉතින් බලන්න 20000 කියන්නේ නිකන් කිලෝ පොඩි ගානක මුදලක් තමයි රුපියල් 20000 කියන්නේ. ඉතින් මේ රුපියල් 20000ක පැකේජ් එකක් අපි ඕගොල්ලන්ට දෙනවා. ඒ රුපියල් 20000ට ඕගොල්ලන්ට වීඩියෝ ක්ලිප්ස් ටිකක් අපි ඕගොල්ලෝ නැත්තම් ගොඩාක් දුරකතරක ඉඳලා ඇවිල්ලා මෙතන ඉගෙන ගන්න ගියාම ලොකු ප්‍රශ්නයක් ගොඩාක් දුර ඉඳලා මහන්සි වෙලා ඇවිල්ලා. නමුත් ඕගොල්ලෝ දැන් මෙතනට එන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි ඒ මුදලට ඕගොල්ලන්ට වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඉස්සර වෙලාම ඔයාට එවනවා. ඉස්සල්ලාම තියෙන්නේ වීඩියෝ ක්ලිප්ස් ටික ඕගොල්ලෝ බලන්න පුළුවන්. එතකොට ඒ බලලා ඔයාලට පුළුවන් ඒකේ තියෙන ප්‍රශ්න ටික ලියාගෙන මම වෙලාවක් දෙන්නම් අපි කතා කරලා දෙපාර්ශ්ව සුසු වෙලාවල් වල ඕගොල්ලොත් එක්ක අපිට මම කතා කරන්නම්. කතා කරලා ඕගොල්ලන්ට ලියාගත්ත ප්‍රශ්න ටිකට උත්තර මම ඔයාලට ලබා දෙනවා. ඒ විතරයි නේ. ඔයාලා මුළු ප්‍රොජෙක්ට් එකම යනකම් මම ටච් එකේ ඉන්නවා. ඕගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. එතකොට ඊට අමතරව මේ වීඩියෝ බලන්න හරි එහෙම නැත්නම් ඕගොල්ලන්ට ඒක ගැන අවබෝධයක් නැත්නම් ඕගොල්ලන්ට අපේ ස්ථානයට එන්න පුළුවන් නම් මේ හෝමාගම පනාගොඩ තියෙන ඕගොල්ලෝ සුපුරුදු පරිදි අපේ මේ පුහුණු මධ්‍යස්ථානයට එන තැනම තමයි ඇවිල්ලා එතන අපේ ලොකු ටීවී එකක් තියෙනවා මේ ලොකු ස්ක්‍රීන් තියෙනවා ඒවට දාලා ඉගෙනගෙන යන්න පුළුවන්. ඒව බලලා ඔලියාගෙන කරගෙන යන්න පුළුවන්. Tamanට මේක බැලීමේ පහසුකමක් නැත්නම් අර පැකේජ් එක යටතේම. එහෙම ඇවිල්ලා ඕගොල්ලන්ට ඒක ලියා ගන්න. ඊට පස්සේ අපේ මෙතනට ඇවිල්ලා අපි සාම්පල් එකක් වශයෙන් මෙතන වර්මි කොම්පෝස්ට් නිෂ්පාදනය කරනවා. අපේ මේ මෙතන එන කට්ටියට බලන්න. ඒ බලන්න ඕගොල්ලන්ට ඒකත් බලා ගන්න පුළුවන් මේක කොහොමද කරන්න කියලා. ඒ ප්‍රායෝගික ප්‍රශ්න ඔක්කොම මේ පැකේජ් එක ඇතුලේ දැන් අද මේ වර්තමානයේ මොහොතේදී රුපියල් 20000ට දෙන පැකේජ් එක ඇතුලේ අපි ඔයගොල්ලන්ට ඒ ඔක්කොම ලබා දෙනවා. ඊට පස්සේ මේ වැඩේ හරියටම තේරුම් ගත්තට පස්සේ ඔයගොල්ලන්ට වැඩේ ආරම්භ කරන්න පුළුවන්. ආරම්භ කරනකොට පණුවන් අපෙන් ඕන තරම් ගන්න ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ටැංකියකට පණුව 10000ක් ඇති. ඒ කියන්නේ ඒකට මේ වෙලාවේ අපි රුපියල් 10000යි ගන්නෙ. බාස්කට් ඒ ගෙනියන භාණ්ඩ වලට වෙනම අපි මුදලක් අය කරනවා. ඉතින් ඕක තමයි අපේ තියෙන පැකේජ් එක. ඕගොල්ලෝ කැමති නම් යට තියෙනවා මගේ WhatsApp නම්බරය. ඔය 0714 200 400 කියන WhatsApp නම්බර එක. ඒකට දාලා ඕගොල්ලෝ මේ විස්තර දැනගෙන ඕක තමයි විස්තරය. 아무තු විස්තරයක් නැහැ. මුදල ගෙව්වට පස්සේ ගෙවලා ස්ලිප් එක අපිට එවන්න. එව්වට පස්සේ ඕගොල්ලන්ට මේ වීඩියෝ ක්ලිප්ස් ටික වාට හම්බ වෙනවා. හම්බුනාට පස්සේ අර මම කිව්ව විදියට ඉතුරු වැඩ ටික කරගෙන යන්න පුළුවන්.